ඔන්න අද වෙනසකටත් එක්ක හුඩ් එක දාගෙනම ආවා. මොකද අර කියනවනේ කියමනක් තියෙනවනේ නිතරම පේනකොට ඒකේ අගයක් නැති වෙනවා කියලා. මෙන්න මේ වගේම තමයි අපේ නිතරම අපේ අවට තියෙන නිතරම අපිට හම්බ වෙන දෙයක් තමයි සෝයා මීට් කියන්නේ. ඉතින් සෝයා මීට් වල බර අඩු වෙන්න මේකේ ගුණාංග තියෙනවද? මේක සුපිරි කෑමක් ඇත්තටම බර අඩු වෙන එක ගැන හිතනවා නම් මේක සුපිරි කෑමක්. අර මේක නිතරම අපිට හම්බ වෙන්න නිසා, නිතරම අපිට දකින්න නිසා. අර මේ හුඩ් එක දැම්මේ නැතුව වගේ මෙන්න මේ වගේ නිතරම හම්බ වෙන දකින්න එකේ අර ගුණයක් නැතුව වගේ අපිට දැනෙනවා. මෙන්න මේකේ සෝයා මීට් වල බර අඩු වීමේ ගුණ ටික අපි මගේ කෑලි පහේ සූත්‍රයට දාලා බලමු. පළවෙනි එක තමයි මේක availability සහ eatable ද කියලා. මේක කන්න පුළුවන්ද? මේක available. ඉතින් කිව්වා වගේම මේක available. මේක ලංකාවේ ඕන තැනක සෝයා මීට් හොයා ගන්න පුළුවන්. ඒකත් එක්ක මේක කන්න පුළුවන්ද? ඔයා මම අපි ඔක්කොම වගේ සෝයා මීට් කාලා තියෙනවා. මේකට ස්පෙෂලි ඇලර්ජි එකක් නැත්තම්. මේක සෝයා බීන්ස් වල ස්පෙෂලි ඇලර්ජි එකක් නැත්තම්. කලාතුරකින් එන මෙන්න මේක නැත්තම් මේක අනිවාර්යයෙන්ම කන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි මේකේ තියෙන කැලරි ප්‍රමාණය. මේකේ කැලරි අතින් ගත්තම ග්‍රෑම් 100ක මේක ඩ්‍රයි උයලා නැති ග්‍රෑම් 100ක තියෙනවා කැලරි 345ක් විතර. ඉතින් කැලරි අතින් චුට්ටක් විතර වැඩි කියලා හිතමුකෝ. උදාහරණයක් විදිහට අපි චිකන් ගත්තොත් චිකන් ග්‍රෑම් 100ක තියෙන කැලරි 165ක් විතරනේ. හැබැයි තියෙන්නේ මේක අර වතුර පෙඟෙව්වට පස්සේ. මේකේ වතුර පෙඟෙව්වට පස්සේ මේක එක චංක් එකක් මේක ෆුල් වෙනවා. මෙන්න මේ එක චංක් එක සෝයා මෙන්න එක කෑල්ලක ඇති කැලරි ඇත්තටම මෙතන කැලරි 6ක් විතර. ඒකත් එක්ක මම ගන්නම් අන්න එතන එහෙම බැලුවන් පස්සේ අර කැලරි ප්‍රමාණය කැලරි ඩෙන්සිටි එක ඇත්තටම අඩු වෙනවා සාපේක්ෂව. ඒකත් එක්ක මම යන්න ඊට පස්සේ එක නියුට්‍රියන්ට්ස් වලදී කතා කරද්දී අංක 3 මේකේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය. ප්‍රෝටීන් අතින් බැලුවට පස්සේ මේකේ එක කෑල්ලක ප්‍රෝටීන් තියෙනවා ප්‍රෝටීන් ග්‍රෑම් එකක් විතර. ඉතින් ග්‍රෑම් 100කම ගත්තොත් ඉතින් ප්‍රෝටීන් තියෙනවා මෙතන ඇත්තටම ප්‍රෝටීන ග්‍රෑම් 52ක් විතර. ඉතින් චිකන් ගත්තොත් චිකන් ග්‍රෑම් 100ක තියෙන ප්‍රෝටීන් ග්‍රෑම් 30ක් විතර. ඒතර මේකත් එක්ක අර කැලරි සහ ප්‍රෝටීන් රේෂියෝ එක බලද්දී මේක චිකන් සමග චිකන් එක කම්පිටිෂන් එක දීලා ඔන්න පොඩක් ඉස්සරහට යනවා. මෙන්න මේක තමයි මේකේ නියුට්‍රියන්ට් වල ඇති හොඳකම. අපි ප්‍රෝටීන් වලින් බලද්දී මේක අර එක ඇමිනෝ ඇසිඩ්ස් එකක් තියෙනවා මෙථයොනින් කියලා. මෙන්න මේ ඇමිනෝ ඇසිඩ් එක මේකේ නැහැ. ඒක නිසා මේක ගන්නව නම් අපි කියනවා පරිප්පු එක්ක හෝ බත් එක්ක. මේක ගන්නව නම් හොඳයි. මෙන්න මේ ඇමිනෝ ඇසිඩ් එකත් කම්ප්ලීට් වෙලා මේක ෆුලි අපිට ප්‍රෝටීන් ලබා දෙනවා. මීට අමතරව මේකේ තියෙනවා පෝෂක පදාර්ථයක් අතරින් මේක අයර්න් තියෙනවා, කැල්සියම් තියෙනවා, මැග්නීසියම් තියෙනවා, විටමින් B තියෙනවා. ඊට අමතරව මේක ෆයිබර් තියෙනවා. සෝයාබීන්ස් වල ෆයිබර් තියෙනවා. ඉතින් නියුට්‍රියන්ට්ස් අතින් බැලුවොත් මේක ඉතාමත් හොඳ නියුට්‍රියන්ට් අපිට ලබා දෙන කෑමක් විදිහට සලකන්න පුළුවන්. ඊට පස්සේ මේක ගත්තට පස්සේ මේකේ ෆුල්නස් එක අපේ සැටයිටි එකට මොකද වෙන්නේ? මේක ෆුල් වෙනවා ඇත්තටම. මේකේ තියෙන ප්‍රෝටීන් තියෙනවා, අධික ප්‍රෝටීන් තියෙනවා, අධික ෆයිබර් තියෙනවා. ඊට අමතරව මේක අර උයද්දි අපි පාවිච්චි කරන වතුර දාද්දි මේක වතුර උරා ගත්තට පස්සේ මේක අර ෆුල්නස් එක ඇති කරනවා. ඉතින් මේකෙත් අර අපේ බඩගින්න ඉක්මනට නැති කරලා අපිට තව වල්පල් කෑම කන්න උමනාව නැති කරනවා. ඒක තමයි ඊළඟ අංක 4. ඉතින් තර්මික් එෆෙක්ට් අංක 5 ගණන් හිතනවා නම් තර්මික් එෆෙක්ට් එක කියලා අපි කියන්නේ මේ කෑමක් අපි ජීර්ණය කරද්දී මේකේ අපේ කොච්චර එනර්ජි ප්‍රමාණයක් අපේ ඇඟ පුච්චනවාද කියලා. මේ කෑමෙන් ගන්න කැලරි වලින්ම කොච්චර ප්‍රමාණයක් මෙයා පුච්චනවාද කියලා. තර්මික් එෆෙක්ට් එක වැඩියෙන්ම තියෙන ප්‍රෝටීන් වල. ප්‍රෝටීන් වල 20ක් 30ක් තියෙනවා. ඉතින් මෙයාගේ ප්‍රෝටීන් තියෙනවා. ඒ වගේම ෆයිබර් තියෙනවා. ෆයිබර් තියෙදි තවත් මේක එෆෙක්ට් එකක් දාන්න වෙනවා. ඇඟේ මේක ප්‍රොසෙස් කරන්න. ඉතින් 20ක් 30ක් විතර ගන්න කැලරි ප්‍රමාණයත් මෙයා පුච්චනවා. ඉතින් තර්මික් එෆෙක්ට් එක අතින් බැලුවමත් මේක පට්ටම කෑමක්. අංක 5 විතර මම ඇතර මෙතන කියන්න ඕනේ තව දෙයක් තමයි මේක අපි මිනිස්සු හිතනවා දැන් මාත් ඉස්සර හිතන දෙයක් තමයි ඇත්තටම මේකේ සෝයා අපි පැකට් එකක් ගත්තා මේක කල් තියා ගන්න පුළුවන් මේක ප්‍රිසර්වේටිව්ස් දාලා තියෙනවද මේක ඇත්තටම රසායන ද්‍රව්‍ය දාලා තියෙනවද මේක කන්න හොඳ නැද්ද නැහැ එහෙම නැහැ ඇත්තටම සෝයා බීන් එකක් අරගෙන මේගොල්ලෝ මේක සුද්ධ කරලා ඉවර කරලා මේක ඇත්තටම මේක සෝයා අර පවුඩර් එක හදලා පවුඩර් එකෙන් ඇත්තටම මේකෙන් ඔයිල් අයින් කරලා තමයි අර ඩ්‍රයි තත්ත්වය මේක හීට් එක යටතේ මේක ඩ්‍රයි කරනවා. අන්න ඒක එතකොට තමයි මේක සෝයා අතරම මේ මෙහෙම බීන්ස් හදන්නේ මේ චන්ක්ස් හදන්නේ. එතකොට අතරම අර ඒකේ තියෙන වතුර ප්‍රමාණය නැහැ. ඉතින් බැක්ටීරියා මේවට සුද්ධ ජීවීන්ට මේකේ වැඩ කරගන්න හැකියාවක් නැහැ. ඒක නිසා තමයි මේක කල් තියෙන්නේ අතරම. මේකේ ප්‍රිසර්වේටිව්ස් අතරම අර ප්ලේන් සෝයා මීට් වල දාලා නැහැ. ප්‍රිසර්වේටිව්ස් දාන්නේ ගොඩක් වෙලාවට ප්‍රිසර්වේටිව්ස් හරිය නැත්නම් රසකාරක හරිය දානවා අපි රස කරලා අර එක රස වලින් එන සෝයා මීට් වල දාලා තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා ඔයා සෝයා මීට් ගන්නවා නම් ප්ලේන් සෝයා මීට් ගන්න නම් හොඳයි. ඒකත් එක්කම රසකාරක තියෙන ඒවා ගන්න අර රස එක නම් වලින් තියෙන රස තියෙන සෝයා මීට් ගන්නවා නම් මෙන්න මෙතනදී ඔයා බලන්න ඕනේ මේ පැකට් එකේ මොනවද දාලා තියෙන්නේ කියලා. මේකේ මොනවද තියෙන්නේ? මේකේ MSG තියෙනවද? මේකේ තව මොන හරි රසායන ද්‍රව්‍ය තියෙනවද? මේකේ ප්‍රිසර්වේටිව්ස් තියෙනවද කියලා බලන්න. ඉතින් ප්ලේන් සෝයා මීට් එක ගන්නවා නම් ඉතාමත් හොඳයි. ප්ලේන් සෝයා මීට් එක අරගෙන මේක උයනකොටත් ඔයා වැඩි පොල් කිරි නොදා ඒකත් එක්කම ඩීප් ෆ්‍රයි කරන්නේ නැතුව මේක හොඳ විදිහට හදලා ගන්නවා නම් මේක සුපිරිම කෑමක් වගේ බර අඩු වෙන්නේ. ඉතින් good luck සෝයා මීට් එක.